මොනිටර්ස් වල එපා වෙන දේ තමයි මේකේ බ්‍රයිට්නස් මාරු කරන එක. බටන් ප්ලේස්මන්ට් කොහෙද තියෙන්නේ කියලා හොයාගන්න බෑ. එක්කෝ යටින් අත දාන්න ඕනේ. එහෙම නැත්නම් උඩින් එබිලා බලන්න ඕනේ. ඒත් එක එක බ්‍රෑන්ඩ්ස් එක එක විදියට දීලා තියෙනවා. සමහර කට්ටිය යටින් දෙනවා, සමහර කට්ටිය මැද බටන් එක තියෙනවා, සමහර කට්ටිය මෙන්න මේ වගේ ජොයිස්ටික් එකක් තියෙනවා. ඔයාටම කන්ෆියුස් වෙනවා. ලැප්ටොප්ස් and මොබයිල් ෆෝන්ස් වල බැලුවොත් එහෙම බ්‍රයිට්නස් ස්ලයිඩ් එකක් ඩිෆෝල්ට් වෙනවා. ඒක හරහා ඔයාට ලේසියෙන්ම බ්‍රයිට්නස් අඩු වැඩි කරගන්න පුළුවන්. හැබැයි මොනිටර්ස් වල බැලුවොත් එහෙම ෆීචර් එකක් නැහැ. ඔයාට මැනුවලි තමයි බ්‍රයිට්නස් අඩු වැඩි කරන්න පුළුවන්. හැබැයි මේකට ෂෝට් කට් එකක් තියෙනවා. ඒක තමයි දැන් ඔයාට කියන්න යන්නේ. මොනිටර් එකේ අතවත් තියන්න නැතුව ඔයාලා දැන් ස්ක්‍රීන් එකේ බ්‍රයිට්නස් එක අඩු වැඩි කරන්න පුළුවන්. So ඒකට කලින් මේ වගේ යූස්ෆුල් ටිප්ස් කියන රිව් මාස්ටර් අපේ channel එක subscribe කරලා තියාගන්න. මේ tool එකේ නම Twinkle Tray. මේක Microsoft Store එකේ available. ඔයාලා කරන්න තියෙන්නේ Twinkle Tray කියලා search කරලා මේක install කරන්න. දැන් ඔයාලා කරන්න තියෙන්නේ desktop tray එක open කරලා මෙන්න මේ Twinkle star වගේ තියෙන symbol එක drag කරලා එළියට දාන්න. දැන් මේක click කරපු ගමන් අපේ laptops වල තියෙනා වගේ brightness slide එකක් බලා ගන්න පුළුවන්. එතන උඩින් ඔයාගේ මොනිටර් එකේ නමත් බලා ගන්න පුළුවන්. So ඔයාට පුළුවන් ඒක ස්ලයිඩ් කරලා ලේසියෙන්ම මොනිටර් එකේ brightness එක අඩු වැඩි කරගන්න මොනිටර් එක අල්ලන්නේවත් නැතුව. So මේක මට සෑහෙන යූස්ෆුල් ෆීචර් එකක් වුණා. ඔයාලත් මේක try කරලා බලලා පල්ලෙහා කමෙන්ට් එකක් දාන්න. And මේ වගේ තවත් වීඩියෝ එකකින් මම ඔයාලව ආයෙත් හමු වෙන්නම්. Until then, peace.